අද ගෙනාලා තියෙන CPM වීඩියෝ. අද කියලා දෙන්නේ ඉතින් කොහොමද මේ CPM වල ඩ්‍රිෆ්ට් ප්‍රෝ කෙනෙක් වෙන්නේ කියලා. හරි ඉතින් guys ඔයගොල්ලන්ට මුලින්ම මේ කැමති කාර්යයක් ගන්න පුළුවන්. ස්පෝර්ට් කාර්යයක් නම් ගොඩක් හොඳයි. එහෙනම් අපි ගරාජ් වලට ගිහලා නියු කාස් වලින් මේ යටම තියෙනවා යටම එක මැද. ඔයාලන්ට පෙන්නන්න මෙන්න මේ යටම පේන ඇති ඔයාලන්ට මේ මෙතන ස්පෝර්ට් කියලා තියෙනවා. මේ මම දැන් කහ පාටින් මේ පෙන්නුවේ කොටු කරලා අන්න ඒකට ගියාම මේ මෙතන වාහන වර්ගයක් පෙන්නනවා. ඒකෙන් කැමති වාහනයක් ගන්න. පොඩ්ඩක් හොඳ වාහනයක් ගන්න ඕන නිකන් මේ කොටු ඒ වගේ පොඩි කාර්යයක් නිකන් මේ වගේ කාර්යයක් ගන්න ඕනේ. හැබැයි මේක ගන්න නම් මේ දැන්ට කොයින් 3500ක් ඕනේ. මං ගානෙන් දැන් කොයින් නෑ. ඉන්නේ ගන්න වෙන්නේ. හරි ඉතින් guys මෙන්න මේකත් හොඳයි. ඒ වුණාට මේ නිකන් ජීප් එකක් වගේ ඒ හින්දා ඒක ගන්න බෑ. guys මේ කාර්යයත් හොඳයි. හැබැයි කොයින් 1000ක්. තව ඉතින් guys තව හොඳ කාර්යයක් විදියට අපිට ගන්න පුළුවන් මෙතනින් බුගාටි බෑ. හරි මෙතන ස්පෝර්ට් කාර් නෑ. ඒ වුණාට මේ හරි ස්පෝර්ට් ගොඩක්ම තියෙන මේ කොයින් දාලා ගන්න එක. ඒ වුණාට අපිට මේ පුළුවන් මේ ඕන කාර්යයක් ගන්න ස්පෝර්ට් වෙන්නම ඕනේ. ඕල් වලට ගිහින් බලමු guys. ඉතින් මේ නියුනිම ඕල් මෙතන ඕන කාර්යයක් ගන්න පුළුවන් guys. මේ ස්පෝර්ට්ම වෙන්නත් ඕනේ. හැබැයි ස්පෝර්ට් ගන්න හොඳයි. මේ ඒ වුණාට කොයින් තියෙන්නේ දැන් මං ගාව කොයින් එක ඔයාලන්ට පේන ඇති මගේ කොයින් බැලන්ස් එක 20යි. හරි guys ඉතින් මේ මං ගාව මේ තියෙන මේ සුප්‍රේයක් තියෙනවා. සුප්‍රේ එක හැබැයි ඔයගොල්ලෝ හිතන්නේ මේ මම බොරු කරලා එහෙම එකක් නෑ guys. මේකත් මේ මං ගාව නැති කාර්යයක් තමයි මං ගන්නෙ guys. මෙන්න මේක හොඳයි guys මේ BMW එක. හරි ඉතින් guys අපි මේ BMW එක කියන්නේ මේ BMW එක ගමු. මේකදී guys පොඩි චූටි අප්ඩේට් එකක් විතරයි කරන්නේ. මේකදී මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේක මේ ලක්ෂ 4.10000 මං ගාව තියෙනවා guys ඉතින් මිලියන 44. ඔයාලන්ට පේනවා ඇති. හරි ඉතින් guys අපි මේක ගමු. හරි ඉතින් guys ඔයගොල්ලන්ට පේනවා ඇති කාර් එක. දැන් ඉතින් අපි මේකට ගියා. හරි. මේ තමයි කාර් එක. මේක අප්ඩේට් කරන්න තියෙන එළියෙන් මේ ස්ප්‍රින්ග් වල අපි මේක යටටම දානවා. යටටම කිව්වට මෙහෙම යටටම නෙමෙයි. නිකන් 10ට වගේ 10ට 15ට වගේ මේකත් 15ට විතර උස්සමු. නෑ මේක ටික ඊට වඩා උස්සන්න. දෙපැත්ත බැලන්ස් වෙන විදිහට. මේක 15 නම් මේක 25 කරන්න. දැන් හරි guys ඉතින් මේක බැලන්ස්. ඊට පස්සේ මේ ඔෆ්සෙට් එක පල්ලෙහාටම ගන්න. හරි guys ඊට පස්සේ තියෙන්නේ මේ මෙතන මේ ස්ට්‍රීම් මැක්ස් ඒන්ජල් කියන මොකක්ද තියෙනවා. හරි ඉතින් guys ඒකට ඒක මේ වැඩිම කරන්න. හරි guys හරි guys මේ පොඩි කෝල් එකක් එනවා guys. එහෙනම් පොඩ්ඩක් පෝස් කරනවා. හරි ඉතින් guys මේ වීඩියෝ මේ කෝල් එක ඉවරයි. හරි එහෙනම් අපි මේ පටන් ගමු මේක එඩිට් කරන්න. හරි ඉතින් guys මෙහෙම ගියා. අපි මේකෙදි පොඩ්ඩක් ලාංඡන එහෙම හදලා සුපිරියට ගමු. මෙහෙම කළු කරලා මේක දැම්ම ඕනේ guys. මුලින්ම කාර් එක පොඩ්ඩක් මේ වෙන පාටකට දාමු. ඊට පස්සේ මේ කොටුවක් හොයාගන්න ඕනේ guys. මෙන්න මේ වගේ කොටුවක්. සමචතුරස්ස මොකක් හරි යවන්න ඇති. මම පොඩ්ඩක් පෙරලෙනවා. හරි ඉතින් guys මෙහෙම දැම්මා. ඊපස්සේ මෙහෙම දැම්මා. හරි guys මෙහෙම දාලා මේක මේ සුදු කරගන්න guys. ඔයගොල්ලෝ ඉතින් තව මොකද්ද හදන්න ඕනේ ලෝගෝ කියලා කමෙන්ට් කරන් යන්න. මට ෆෙරාරිය පුළුවන්, බෙන්ස් පුළුවන්, තව ෆෝඩ් එක පුළුවන්. තව ඉතින් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගහන කෙනෙක් නම් ඉතින් කමෙන්ට් කරන් යන්න. මේ CPM ගහනකොට ගොඩාක් අඩුයි ලංකාවේ. ඒකට ඉතින් මම කරන්න දෙයක් නැහැ. මම පලිත්. හරි ඉතින් guys
මේක ටිකක් තව ලොකු කරමු. හරි ගයිස්. අපි දැන් මෙතන B කියලා ගහමු. ඊට නොස්ට්‍රයා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කරකවලා චූට්ටම් කරනවා. හරි ඊට පස්සේ මෙතනින් මෙහෙම කරකවලා කරනවා M කියලා. ඊට පස්සේ මේක කෙලින් මෙහෙම කරලා මෙහෙම ගන්නට මෙහෙම කරගන්නවා. ඊට පස්සේ මෙතනට කියන ඊට පස්සේ ඒකට හරියටම බාගි මෙහෙම කරගන්නවා. ඊට පස්සේ BMW කියලා W එකක් දාන්න. හරි ඉතින් guys logo එක හරි. දැන් ඉතින් කාර් එකේ වුණ පාටක් දාගන්න. හැබැයි චුට්ටකට මේ එක පාටක තියෙන මේ තාම හරියටම හදලා ඉවරනේ. ඊට පස්සේ මේ ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන මේ මෙන්න මෙතන තියෙනවා කොටු වගේක් දාලා මේ ප්ලස් එකක් දාලා ඒක ඔබලා මේ ඔක්කොම ඔබන්න. ඊට පස්සේ guys මේක ඩුප්ලිකේට් කරලා මෙන්න මේකට දාන්න. මෙන්න මේකේ මේ හිතක් තියෙනවා ඔයගලන්ට පේන ඇති. ඒකට දාන්නයි තියෙන්නේ. හරි ඉතින් guys මේ පොඩ්ඩක් ඉන්න guys මේ W එක මේ වැදලා නැහැ. සුදු කරලා අපි මේ W එක දාමු. W එක හරියට වැදලා නැහැ guys. ඉතින් මේ සමහර කාලවල මේක ඇතුළට මෙනවා ඔටෝම. ඒ උනාට මේක යන්නේ ඒ දන්නේ නැහැ guys. මෙහෙම තිබ්බහම හරි guys. ඉතින් ලොකුවට හොඳටම දාන්න ඕනේ නැහැ guys ඉතින්. හරි ඉතින් guys මේකත් අර විදිහටම කරගමු. ඊට පස්සේ මේ එහෙම කරාම මේ ඔක්කොම එකට එනවා. මේකයි එකෙන් වෙන්නේ. ඊට පස්සේ මේ මෙන්න මේකදී හරි ඉතින් guys මේක චූටි කරලා මෙහෙම කරකවලා කමු අම්බෝල කොට්ටඩි වුණා. හරි ඉතින් guys සිමීට ලොකු කරා. හරි ඉතින් guys BMW එක දැන්ට හරි. මොනවද දැන්ට කිව්ව දැන්නට ෆුල් හරිනේ. ඊපස්සේ ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මෙහෙම ස්ලැබ් එක වගේ එක මෙහෙම ගෙනල්ලා. හරි ඉතින් guys මේ වීඩියෝ එක දික් වෙනවනේ. අපි ඒක මම පස්සේ දවසක් ගේන්න. අපිට ඕනේ මේ කාර් එක මේ අප්ඩේට් කරන එක නෙමෙයි guys. අපිට ඕනේ මේ ඩ්‍රිෆ්ට් කරන්න කොහොමද කියලා. හරි ඉතින් guys මම ඒක වෙනම ගේන්න. හරි ඉතින් guys පොඩ්ඩක් මෙන්න මේ ටික විතරක් හදාගමු guys. නැත්තම් කැතයි. ස්මෝක් එක ඉතින් ගන්න 150ක් ගන්න ඕනේ. දැම්ම ඒකට ඕනේ. මම පස්සේ දවසක් ගෙවන්න. හරි guys. හරි guys ඉතින් මේක දාන්න ඕනේ මේ නම ප්ලේට් එක මම හදාගෙන තියෙන මේක. හරි ඉතින් guys තාම ඉවර නෑ. මේ අප්ඩේට් කරලා මෙතනට ගිහින් මේ ටර්නින් ටයර් දාලා නේ ස්පෝර්ට් ටයර් දාලා ට්‍රිපල් ටෝක දාලා ඔක්කොම දාගන්න ඕනේ. මේ ෆාස්ට් එක්ස්පෝර්ට් තියෙන එක පොඩ්ඩක් අයින් කරන්න. මේ එක හරිනේ. මට වැරදිලා එක ආවා. පොඩ්ඩක් ඉන්න guys. හරි. එක හැර ඔක්කොම දාගන්න. ඊට පස්සේ මේ ඉන්ජින් දාගන්න.
I think guys car එක ready full mo ready හරිනම් guys මම යන්නම් මේ world එකකට එතකොට මේ පොඩ්ඩක් මම pause කරනවා හරි ඉතින් guys world එකට ආවා දැන් තියන්නේ මේ අපිට පොඩි තරම් වගේ තමයි කරගන්න තියෙන්නේ දැන්ටම drift ගතිය පේනවා හරි ඉතින් guys ඔයගොල්ලෝ මේ RWD දාන්න තියෙන්නේ ඊට පස්සේ effect වලට ගිහිල්ලා මෙතන දාන්න arrow එක මොකද මේ සුක්කරම් දාගෙන මේ drift කරන්න අමාරුයි දැන් ඉතින් ඒක සුපිරියම drift වෙනවා ඔයාලට පේන හැටි හැබැයි guys මේ වේගෙන් යන්නේ හරි ඉතින් guys අපි මේ ලොකදරන් ගිහිල්ලා drift කරන්න බලමු හැබැයි අපිට කිසි ගැටියක් නැහැ පාරදී තමයි සුපිරිම ගැටියක් තියෙනවා ඉතින් guys මේක මාර ලේසි drift කරන්න හරි ඉතින් guys වීඩියෝ එකක් දික් කළා නම් අපිට යන්න කලින් මම හිතන්නේ හරි ඊට කලින් මම යවන්න වෙන තැනකට මේ පොඩ්ඩක් ඕපන් තැනකට හරි ඉතින් guys මෙතන එයාපෝට් එකේ තමයි අපිට ඉතින් drift කරන්න පුළුවන් හරි ඉතින් guys පොඩ්ඩක් කාර් එක ඩැමේජ් වෙලා ගණන් ගන්නවා හරි ඉතින් guys මම drift කරන්නේ එහෙනම් guys පස්සේ දවසක කමෙමු දැන් බයි